දීර්ඝ කාලයක් මේ රටේ අල්ලස දූෂණය වංචාව මූල්‍ය අවභාවිතාව පිළිබඳව විශාල කතිකාවතක් ඇති වුණා. මේ කතිකාවත හරහා වරින් වර නීති සම්පාදනය වුණා. ඒ නීති හරහා යම් යම් සාධනීය අත්පත් කරගත්තා. මේ නීති වල වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටලුත් ඒ වගේම ඒකාබද්ධ ප්‍රවේශයකට මාම්පෙත් විවර කිරීමක් හැටියට මේ පනත අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද පනතක් සම්මත කිරීමෙන් පමණක් අපිට ප්‍රතිඵල උදා කරගන්න බෑ. අපිට මේ පනත් රාශියක් අපිට හමු වෙනවා. සමහර පනත් සක්‍රියව ක්‍රියාවේ යෙදුනත් සමහර පනත් ඊආකාරයෙන්ම ක්‍රියාවේ යොදවා ගන්න හැකියාව ලැබිලා නැහැ. එක පැත්තකින් පොලිස්පතිතුමා කිව්වා වගේ නීති අවශ්‍යයි. ඉතින් අනපනත් සම්මත කරගන්න. එක කාලීන අවශ්‍යතාවය මොකද ගෝලීය වශයෙන් ඇති වෙන බොහෝ වෙනස්කම් වලට මුහුණ දීමට හැකි වන පරිදි රටක් හැටියට අපිට නීති රීති අවශ්‍යයි. සමහර නීති රීති සංශෝධනය වෙන්න අවශ්‍යයි. ඉතින් නව නීති රීති හඳුන්වා දීම දෙකින් දෙකටම සිද්ධ වෙනවා. හැබැයි යම් නීතියක් තිබ්බ පමණින්ම එහි සාහනයන් දැනටවට ලැබෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ නීතිය ක්‍රියාත්මක වෙනවද කියන කාරණය. සමාජයට දැනෙන්න ඕන නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා. සමහර අධිකරණ තීන්දුව ලැබෙනකොට ඒ සමහර විට නීතියේ සාධාරණත්වය ලැබෙනවද කියන කාරණය මත බෙදලා ලක් වෙනවා. හේතුව ඒක දීර්ඝ කාලයක් ඇතුළත අපරාධයක් සිද්ධ වුණාට පස්සේ ඒ අපරාධයට ලැබෙන දඬුවම සමාජයට දැනෙන්න ඕනේ අපරාධයට ලැබුණු දඬුවම කියලා. හැබැයි අවුරුදු 10ක් 15ක් ඉස්සර ගියාට පස්සේ දඬුවම ලැබෙනකොට සමහර විට සමාජයට දැනෙන්නේ මේක ඒ අපරාධයට ලැබුණු දඬුවමක් හැටියට සමාජයට ලොකු බලපෑමක් ඇති වෙන්නේ. ඒ හින්දා සමාජයට යුක්තිය ලැබෙන්න නම් නීතිය ක්‍රියාත්මක කරන බව සමාජයට දැනෙන්න ඕනේ. සමාජයට එහෙම දැනුනොත් ඒක අපරාධ වළක්වා ගැනීමට හේතුවක් වෙනවා. අපි අත්දැකින කාරණයක් තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ තියෙන දුරට. අනපනත් වලට වඩා නීතිය ක්‍රියාත්මක කරන කොට වෙන දුර්වලතාවය. නැත්නම් අඩුපාඩු නැත්නම් ප්‍රමාදයන් බොහෝ විට පරිපාලන ප්‍රමාදයන් වෙන්න පුළුවන්. විශාල වශයෙන් අපේ විමර්ශන ආයතන වගේම අධිකරණ ක්ෂේත්‍රයේ විශාල නඩු ප්‍රමාණයක් ප්‍රමාද වෙමින් තියෙනවා. ජනතාවට යුක්තිය ප්‍රමාද වෙමින් තියෙනවා. මේ හැම ලිපිගුණකම ජීවත් වෙන්නේ යුක්තිය ඉලන මිනිස්සු